හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් අදත් මම ඔයාලාව සාදරයෙන් පිළිගන්නවා මගේ අලුත්ම රිවියව් වීඩියෝ එකට. ඉතින් ඕගොල්ලෝ මේ වෙනකොටත් දන්නවා මම අද රිවියව් කරන්න යන්නේ මොකක්ද කියලා. ඉතින් අද රිවියව් එක තමයි උමන්දාව ග්‍රීන් හට් කොට්ටාව. උමන්දාව කිව්ව ගමන් ඕගොල්ලෝ හැමදෙනෙක්ම දන්නවා ඇති කියලා මම හිතනවා. පහුගිය කාලේ සෑහෙන්න පුවත් මවපු නමක් තමයි උමන්දාව කියන්නේ. ඉතින් සමන්ත භද්‍ර හාමුදුරුවන් ගැන සමාජයේ එක එක විදිහේ මතිමතාන්තර තිබුණත් හාමුදුරුවන්ගේ ඇග්‍රිකල්චර් ප්‍රොජෙක්ට් එක ගැන මට පැහැදීමක් තියෙනවා. ඉතින් හාමුදුරුවන්ගේ උමන්දාව පන්සලේ හැදෙන අමුතු ජාතියේ කෑම බීම තියෙන සුපර් මාකට් දැන් කොළඹට ඇවිල්ලා තියෙනවා. ඉතින් අද අපි බලමු මොනවද මේ අමුතු කෑම ජාති අපිට වැඩි මුණ නොගැහුණු කෑම බීම මොනවද කියලා. ඉතින් අද වීඩියෝ එකට යන්න කලින් මුලින්ම දෙයක් මතක් කරනවා. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලන්නේ මගේ channel එක subscribe කරලා නැතුව නම් ආදරෙන් ඉල්ලනවා මේ දැන්ම subscribe කරලා Shanos Review YouTube channel එකත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් friends එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. මෙතන අපිට නිතර ගන්න ලැබෙන්නේ නැති දේශීය වගේම ඖෂධීය සහල් වර්ග සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ගොඩක් සහල් වල නම දැනගත්තෙත් අද. සාමාන්‍යයෙන් 380, 400, 450 වගේ ප්‍රයිස් රේන්ජ් එක තමයි මේ සහල් විකුණන්න තියෙන්නේ. ඕගොල්ලෝ මීට කලින් පැපල් සූකිරි කාලා තියෙනවද? ඔන්න මෙහෙ આવොත් ඒවත් කාලා බලන්න පුළුවන්. මේ තියෙන්නේ ඇප්‍රිකට්. මේ පළතුර නම් මං කලින් කාලා තිබුණේ නැහැ. මේක ග්‍රෑම් 80ක් රුපියල් 720ක් වෙනවා. ඒ වගේම මෙතන ඩෙවල් කජු පැකට් තියෙනවා ග්‍රෑම් 250ක් රුපියල් 2525ක් වෙනවා. මේ සුපර් මාකට් එක ඇතුළේම මේගොල්ලන්ගේ පොඩි කැෆේ එකක් තියෙනවා. මේ කැෆේ එකෙන් ඕගොල්ලන්ට එවෙල කෑම අරන් කන්න පුළුවන්. මෙතන මන් දැක්ක විශේෂ දෙයක් තමයි කෑම විසිකලොත් රුපියල් 500ක දඩයක් අනිවාර්යෙන් මේගොල්ලෝ ගන්න. ඒක ඉතාමත් හොඳ දෙයක් කියලා මම හිතනවා. මොකද කෑම විසිකරන එක ඉතාම නරක දෙයක් friends. ඒ වගේම ඔයගලන්ට මෙතනින් ආමන්ඩ්, වෝල්නට්, රටඉන්දි වගේ දේවල් මෙතනින් ගන්න පුළුවන්. උමන්දාවේ පහුගිය කාලේ ගොඩක් ජනප්‍රිය වුණු දෙයක් තමයි උමන්දාවේ අයිස්ක්‍රීම්. ඉතින් මෙතන ඔයගලන්ට අයිස්ක්‍රීම් සෑහෙන ෆ්ලේවර්ස් ගොඩකින් ගන්න පුළුවන්. කොෆි, ඩ්‍රැගන් ෆෘට්, බනානා, චොක්ලට්, මැංගෝ, බ්ලූපී, වැනිලා, පැෂන් වගේම චාකෝල්. චාකෝල් අයිස්ක්‍රීම් එක පහුගිය කාලේ සෑහෙන ප්‍රසිද්ධ වුණා. මමත් ඒක ටේස්ට් කරලා බැලුවා. ඒ ෆ්ලේවර් එක කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට රස විඳින්න පුළුවන්. ඔයගලන්ට මෙතන අයිස්ක්‍රීම් කෝන්ස් වලට අමතරව ඒ ෆ්ලේවර්ස් වලින්ම ඔයගලන්ට අයිස් චොක්ස් විදිහටත් ගන්න පුළුවන්. ඒ ෆ්ලේවර්ස් හැම එකක්ම මෙතන තියෙනවා. මෙතන තියෙන ෆ්‍රෙන්ඩ්ස් කැඳ වර්ග. දැන් සමාජයේ මිනිස්සු සෑහෙන්න වැඩ රාජකාරිවල හිර වෙලා ඉන්න නිසා කැඳ කියන දේ ඒගොල්ලන්ට ගොඩක් මිස් වෙලා තියෙනවා. මොකද කැඳ එකක් හදාගන්න ඒ කොළ හොයාගෙන සුද්ධ කරලා බ්ලෙන්ඩ් කරලා සෑහෙන ප්‍රොසෙස් එකක් කරලා තමයි යෝග හදාගන්න ඕනේ ගෙදර හදනවා. ඉතින් ඒ වගේ දෙයක් කරගන්න අමාරු බිසි අයට මෙතන තියෙනවා සොලියුෂන් එකක්. ඉතින් මෙතන තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් කැඳ පවුඩර් පැකට්ස්. මෙතන යකිනාරන් කැඳ, මුරුංගා කැඳ, අරපිංචා කැඳ, ඒ වගේම වැල්පෙනෙල් කැඳ. මෙතන ඊට අමතරව තියෙනවා ඕගොල්ලෝ අර මුලින්ම දැක්ක ඖෂධීය රන් කහවණු සහල් වලින් හදපු බැඳිහාල් කැඳ පැකට්ස්. ඉතින් ඕගලන්ට ඒවත් මෙතනින් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මෙතන තව වෙනම රැක් එකක් තියෙනවා හර්බල් ප්‍රොඩක්ට්ස්. මේ තියෙන්නේ ඕගනික් මීතෙල් බොටල් එකක්. මේක රුපියල් 920ක් වෙනවා. ඒ වගේම මේ තියෙන්නේ රන් තැඹිලි සහ වෙරළු ඔයිල් වලින් හදපු ප්‍රොඩක්ට් එකක්. මම මෙතනින් ආස වුණ තව දෙයක් තමයි මේ තියෙන්නේ. උමන්දාවේ මීපැණි. මේ මීපැණි බෝතලය ඇතුලේ මීපැණිත් එක්ක මී වදේ කොටසකුත් තියෙනවා. ඒ වගේම මෙතන ෆ්‍රෙෂ් පළතුරු වර්ග අපිට නිතර හම්බ වෙන්නේ නැති ගමේ ගොඩේ එළවලු වර්ග සෑහෙන ප්‍රමාණයක් මෙතන තියෙනවා.
මෙන්න මෙතන තියෙනවා අමුතුම ජාතිය බීම වර්ග ටික. මෙතන තියෙනවා වදමල් පානය, කුරුඳු පානය, ඒ වගේම දියුල් අඹ, මිශ්‍ර පළතුරු වගේ බීම වර්ගات මෙතන තියෙනවා. මේ තියෙන්නේ කිතුල් තෙලිච්ච වලින් හදන ශක්තිජනක පානයක්. කිතුල් තෙලිවිය. ඉතින් මීට කලින් කිතුල් තෙලිච්ච බිල තියෙන කවුරු හරි ඉන්නවනම් කමෙන්ට් එකකුත් දාන්න යන්න බලන්න. උමන්දාවේ අයිකනික්ම ප්‍රොඩක්ට් එක මොකක්ද කියලා අහුවොත් ඕන කෙනෙක්ට මතක් වෙන දෙයක් තමයි නිල් කටරොළු මල. ඉතින් මේ තියෙන්නේ ඩ්‍රයි කරපු නිල් කටරොළු මල්. ඉතින් ඕගලන්ට මෙතෙන්ට આવොත් ඒවත් පැකට් කරලා තියෙනවා ඕගලන්ට මිලදී ගන්න. ගොඩක් අය ආස තව දෙයක් තමයි සෝස් වර්ග. ඉතින් මෙතන අමුතු ජාතියේ සෝස් වර්ග ටිකක් තියෙනවා. මේ තියෙන්නේ වට්ටක්ක සෝස්. ඒ වගේම අමු මිරිස් සෝස්, ගම් මිරිස් සෝස්. ඉතින් ඕගලන්ට මෙතෙන්ට આવොත් එක එක විදිහේ සෝස් වර්ග ටිකක් try කරලා බලන්න පුළුවන්. මෙන්න තියෙනවා guys මම අර කිව්ව නිල් කටරොළු මල්ලෙන් හදපු ලබු ජෑම්. ඕගොල්ලෝ මෙච්චර කල් ස්ට්‍රෝබෙරි, මැංගෝ, මික්ස් ෆෘට් වගේ ජෑම් කාලා තිබ්බට නිල් කටරොළු මල්ලෙන් හදපු ලබු ජෑම් කාලා තියෙනවද? මෙන්න මෙතෙන්ට આવොත් ඕගලන්ට එකක් ගන්න පුළුවන්. එකපාරට දැක්ක ගමන් නිව්ටෙලා වගේ දැක්කද? නෑ නෑ මේ නිව්ටෙලා නෙමෙයි. මේ ලංකාවේ හදන චොක්ලට් ක්‍රීම් එක. ඔන්න ඉතින් නිව්ටෙලා කවුරු හරි මෙච්චර කල් කෑවනම් මෙන්න මේකත් අරන් try කරලා බලන්නකෝ. රුපියල් 990යි friends මේක වෙන්නේ. ඊට අමතරව මෙතන පිකල්ස් රේන්ජ් එකකුත් තියෙනවා. මේ තියෙන්නේ කොච්ච පිකල් එක. මේකේ ප්‍රයිස් එක 780යි. මේ තියෙන්නේ කියුකම්බර් පිකල් එක. මේක රුපියල් 750යි. මේ තියෙන්නේ කරවෙල වලින් හදපු පිකල් එක. මේක ගාලික් වලින් හදපු පිකල් එකක්. මේක රුපියල් 1200ක් විතර වෙනවා. මෙතන එක එක ජාතියෙන් හදපු පිකල්ස් ගොඩක් තියෙනවා. ඔයගලන්ට ආවොත් බලා ගන්න පුළුවන්. ඒ වගේම උමන්දාවේ ප්‍රසිද්ධ වෙච්ච තව දෙයක් තමයි චොක්ලට්ස්. මෙතනට આવොත් ඕගලන්ට උමන්දාවේ චොක්ලට්ස් උනත් ගන්න පුළුවන්. මෙන්න තියෙනවා තව නිල් කටරොළු වලින් හදපු පැස්ටා එකක්. මෙතන ෆ්‍රෙන්ඩ්ස් මට මේ වීඩියෝ එකෙන් කියලා ඉවර කරගන්න බැරි තරම් ප්‍රොඩක්ට්ස් ගොඩක් තියෙනවා. වීඩියෝ එක දික් වෙන නිසා මෙතන මම highlights වෙච්ච ප්‍රොඩක්ට් ටිකක් විතරයි ඕගලන්ට අද අරන් ආවේ. ඉතින් ඕගලන්ට මෙතනට ආවොත් සෑහෙන අමුතු කැම ටිකක් ඕගලන්ට buy කරන්න පුළුවන්. ඉතින් මේ උමන්දාව ග්‍රීන් හැට් කොට්ටාව බ්‍රාන්ච් එක තියෙන්නේ හරියටම මාකුමුර බෝගහත් හයිවේ බස් ස්ටෑන්ඩ් එකක් අතරමැද තමයි හරියටම මේ උමන්දාව කොට්ටාව බ්‍රාන්ච් එක පිහිටලා තියෙන්නේ. ඔයගලන්ට මැප් එක දාගෙන ආවොත් හරිම ලේසියෙන් මෙතන හොයාගන්න පුළුවන්. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඕගොල්ලෝ මේ වීඩියෝ එකෙන් දෙයක් දැනගන්න ඇති කියලා හිතනවා. ඉතින් මේ වගේ අලුත් තැන්වල අලුත් දේවල් ගැන ලස්සන තැන්වල වීඩියෝස් ටිකක් කරන් මම හැම සතියෙම ඕගලන්ව හම්බ වෙන්න එනවා. ඉතින් මතක ඇතුව ශානාස් රිවිව් YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අදට මම ගිහින් එන්නම්. next video එකෙන් හමු වෙමු.